යක්ෂ යකඩ තනන්න යක්කුය ගෝත්‍රගත කරලා තියෙන කියලා ගන්න. යකඩ තනන්න යක්කුය. කුස රකින්න රකුස්ය ව්‍යාපාරිකයන් නාගයන්ය උගන්වන අය දේවය. මෙන්න මේ සිව්පෙළිය තමයි සිව්පෙළිය. මේකෙන් යක්කු යකඩ තනන්න කඳුමුදු මොලේ තියෙනවා. ඇයි උන්ට යකඩ උණු කරන්න මයිනමක් ඕනේ. මේ රටේ සොළහයික මයිනමන් දෙකක් තියෙනවා කුලන් දානවා. ඒ ඊසාන දිග නිරිත දිග මොසම. එහෙනම් මොසම ගමන් කරන්නේ කඳුමුදු වල ඔවුන් හදනවා උඳු යකඩ උඳු යකඩ උණු කරන්නේ. ඒක යකඩ නෙවෙයි මැටි වලින් හදන්නේ. මැටි කොච්චර පිච්චුණත් ඒක දැඩි වෙනවා මිසක ඒක දිය වෙන්නේ නැහැ. යකඩ දිය. මේ මැටි වලින් මේ උඳුම් හදලා ඒ උඳුම හදන්නේ මෙන්න මේ ආකාරයෙන් හදලා මේ අඩියෙන් මැටි බට හදනවා. මැටි බට. ඊට පස්සේ මේකට යවුර දාලා දරන් දාලා ගිනි තියනවා. ප්‍රේත තෝරගත්ත ලී තියනවා. වැත්තට සමනල පැතිනවා. යකඩ මරම් කියලා කියන්නේ මිනිස්සුේ මරම් කියන්නේ දෙවල වචනය. යකඩ මරම් කියලා කියන්නේ විතරක් බැරි ලීය. දාලා ගිනි තිබ්බාම මෝසම ඉවර වෙනකම් මේක උඩු වෙලා පල්ලෙහාට ගලනවා මේ බට දිගේ. මෝසම අවසන් දැන් මේ බටාසේ තියෙන්නේ යකඩ පොළු. අන්නේ ඒ යකඩ පොල්ලකින් ඒ යකඩ එළියට ගන්නවා යමටි කඩලා මේ තියෙන මම ඇහිඳගෙන ආපුවා. මේ තියෙන යකඩ බට. මේ වාසේ තිබුණ යකඩ පොල්ල. එහම ආපේ එකක් මම පෙන්නන්න මේ හිරවි එකක් නේ. මේ තියෙන හිරවි. නේ? අර ටික ගන්න මේ ටික තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ පේනවා පැහැදිලිවම මේ වාස්සේ තිබිච්ච යකඩ බට තමයි පොළු තමයි මේවා මේ කියන්නේ. මේකේ තිබ්බ කොහෙද? මේ යකඩ. මේ කඩේ කඩලා ගන්නවා. ඒ දාපු යබල. ඒ තුන යබල තමයි මේ කියන්නේ. ලංකාව ගිනිකන්ද උත්සාහු ලාවා. මේ වැඩිපුර තියෙන කොත්මලේ වාගේ පැතුල. ඒක මේවා උණු කරලා යකඩ කර්මාන්තේ උණු කළා. හොඳම යකඩ කර්මාන්තේ තුල තියෙන ලංකාවේ. හොඳම යකඩ කර්මාන්තේ. මේවා කීප සැරයක් කරලා වුන් මේ වැඩේ කරනවා යකඩ හදාගන්න. නමුත් මේ තාක්ෂණය අපිට අයිති නෑ. අද ලෝකේ හොඳම යකඩ තියෙන්නේ එංගලන්තේ. උන් තාක්ෂණ අපෙන් අරන් ගියද නැද්ද කියලා කියන මම දන්නේ නෑ. අරන් ගියද කියලා. නමුත් තාක්ෂණේ ඒත් හිතින චෙලින්ටන් යන්ස්ටවුන් නගරේ චෙලින්ටන් වල හොඳ වාරි කර්මාන්තේ තියෙනවා. ඔගොල්ලෝ පාවිච්චි කරන කිඹුලන් දැන් ඒ චෙලින්ටන් උදැල්ලා කපන්න මොහොත් වෙනවා ඒක. ඒ තරම් තුණු විදිහේ වානේ හදලා තියෙනවා. අනිත් ඔව් පෘථිවියේ ඇලය පාවිච්චි කරලා තියෙනවා හැඩයට. මිට හරියට ගැහුවොත් අංශු විස්තරමන කැලියට තමයි උදැල්ලයි මිටයි සෙට් වෙන්නේ. ඒක කොටම ගමම් පොළොවට 23මට වදින්නේ. තාලේ මොට වෙන්නේ නැහැ. පොළොවත් ලස්සනට කැපෙලා කපන්න මොහොත් වෙනවා. මම බොහොම කනගාටුයි මේ කතාව කිව්වා. අපේ දුණු මානසික කර්මාන්තයට මොකද දුන්නේ? හරි දේවයි දුණු කරන්න කප්පි උත්සාහ ගත්තේ නැත්නම් අපි කනගාටු වෙන්න ඕනේ යක්ෂ ගෝත්‍රික වැඩියට. මේ රට පාලනය කළ අන්තිම පාලකයා යක්ෂ ගෝත්‍රික කවුරු රාවණ. නමුත් එතනින් පස්සේ ආපු කිසි කෙනෙක් දුටුගැමුණුක කඩුව හේවුවා මිසක මේ වාණේ කර්මාන්තේ දියුණු කිරීමක් ගැන හිතුවේ නැහැ. අදටත් යකඩ පිටරටින් ගියේ. එන්න අපි කනගාටු වෙනවා. මේ වෙච්ච සිදුවීම ගැන අත්වශයෙන්ම මම මේ සීවටේ තියාගෙන මේවා. නමුත් අද යකඩ උණු කරපු එක තැනක්වත් නැති මතරමට යට කළා. යක්කු හිටපු ඒ ප්‍රදේශෙට යට කළා. ඒ ජලාශ වලින් කොත්මලේ යට කළා. මොරගහ කන්ද යට කළා. මොරගහ කන්ද යට වෙන්න කලින් ඒ තිබිච්ච ඒවා එහෙමම සීල් තිබ්බා. ඒක මම උතන දන්න වතුරට ඒවා සීල් තියලා තියෙන බව. මං හොයාගත්තා වගේ. යට කරන්න කලින්. දැන් තමයි ඉතිහාසය යට කරලා ඉවරයි. මතක තියාගන්න. ලෝකේ කාර්මිකයෝ ගත එක්ක ඉනවත් එක්කම වැදගත් උනේ යකඩ. ඒට ඉස්සෙල්ලා අපිව නැති කරන බව නම් මම දන්නවා.